welcome back to my YouTube channel. අද මම ඔයාලට day in my life vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් සෙනසුරාදා දවසක මම උදේ ඉඳන් හවස් වෙනකම් මොනවද කරේ කියලා අපි දැන් බලමු. මම උදේ නැගිටලා wash එකක් එහෙම දාලා මුලින්ම මගේ කාමරේ පොඩ්ඩක් අස් කරගන්න තමයි හදන්නේ. දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. ඉතින් අද අපේ අම්මා බ්‍රෙක්ෆාස්ට් එක විදියට හදලා තිබුණේ කිරිබත්. ඉතින් වෙන වගේ නෙමෙයි වෙනස් විදියකට තමයි කිරිබත් හදලා තිබුණේ. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉවර වෙලා මම to do list එක ලියා ගන්න තමයි හදන්නේ. දැන් නම් to do list එකත් ලියාගෙන ඉවරයි. දැන් මම මගේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. දැන් මම මේ කරන්නේ ඉංග්‍රීසි ක්ලාස් එකේ හෝම්වර්ක් වැඩක්. ඔන්න ඉතින් ඉංග්‍රීසි වැඩේ නම් මම ෆිනිෂ් කරා. ඉංග්‍රීසි වැඩේ නම් කරලා ඉවරයි. දැන් මම ඉස්කෝලේ සෞඛ්‍යවල හෝම්වර්ක් එකක් තියෙනවා. ඒක තමයි දැන් කරන්න හදන්නේ. මට සෞඛ්‍යවල පාඩම් දෙකක අභ්‍යාස තමයි කරන්න තිබුණේ. දැන් නම් මම සෞඛ්‍ය වැඩත් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මට මගේ මෙමරි බුක් එකේ මට තියෙන මාස දෙක ක්‍රියේට් කරගන්න. මට අප්‍රේල් මාසෙයි මාර්තු මාසෙයි දෙකම තියෙනවා අද ක්‍රියේට් කරගන්න. අපි එහෙනම් ඒකත් ඉක්මනට ක්‍රියේට් කරගමු. ඔන්න චොකලට් එකකුත් හම්බුණා. අපි ඒක කනගමන්ම අපේ වැඩේ කරමු. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරයෙන් පිළිගන්නවා ඔයාවත්. ඒ වගේම මම ඉස්සරහට දාන වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
මාර්තු මාසේ මෙමරිස් ටික ක්‍රියේට් කරලා ඉවර වෙලා දැන් මම අප්‍රේල් මාසේ පිටු ටික ක්‍රියේට් කරන්න පටන් ගත්තා. මෙමරි බුක් එකේ වැඩ ටික ඉවර කරලා මම මගේ ස්ටඩි ටේබල් එක ආයෙමත් පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. මම ආයෙමත් මගේ ස්ටඩි වැඩ ටික කරන්න පටන් ගත්තා. ඔන්න පොඩි වැස්සකුත් වහින්න පටන් ගත්තනේ. ඉතින් සමහර වීඩියෝ ක්ලිප් නම් ක්වොලිටි නැතුව ඇති මොකද වැස්සත් එක්ක අඳුරුයි. ඉතින් පාඩම් වැඩ ටිකකුත් ඉවර කරලා දැන් මම අයිස් කෝෆි එකක් බොන්න තමයි හදන්නේ. අයිස් කෝෆි එක බොන ගමන් මම ස්ටඩි වැඩ ටික හැමම කරගෙන ගියා. සයන්ස් වැඩේ නම් මම කරගෙන ඉවරයි. දැන් මම පොඩ්ඩක් මේසේ ආයිමත් චුට්ටක් හැඩි වෙලා තිබුණ නිසා අස් කරගත්තා. ස්ටඩි වැඩ ටික වුණාට පස්සේ මම මගේ කලරින් බුක් එකෙන් පේජ් එකකුත් කලර් කරා. දැන් මම ක්ලාස් යන්න තමයි හදන්නේ. අද මට 5 මාරයට තමයි ක්ලාස් එක තිබුණේ. එහෙමම පොත් ටිකත් මම හදාගත්තා. ඉතින් මගේ මේ වීඩියෝස් ගැන ඔයාට මොකක් හරි අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මං ගිහින් එන්නම්. තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මාව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා.